Hi guys, අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අදත් මගේ YouTube channel එකට අද වීඩියෝ එකකින් ගෙනාවෙත් බැල්රු දෙවන් God series එකේ තවත් අලුත් මලුත් එපිසෝඩ් එකක්. ඉතින් කලින් කොටස අවසන් හැටි ඔයාලට මතක ඇතිනේ වූචෙන් නගරේ අලුත් සිද්ධියක් වෙන්නනේ ගියේ. එහෙනම් අපි අද එපිසෝඩ් එකෙන් බලමු වූචෙන් නගරේ මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. ෂොයන් තමන්ගේ සිරුරේ තුවාල ඉක්මනින් සුවපත් කරගත්ත අතරම පසුව අහසේ ඈතින් පිහිටි තම ආත්ම නියෝජිතයා පාලනය කිරීමට සිත යොමු කරනවා. ඒ කියන්නේ ෂොයන් අර කලින් හදපු සවුල් ක්ලෝන් එක. ඈත වූචෙන් නගරයේ අඳුරු රහස් කාමරයක් තුළ පිරිසක් රැස් වෙලා හිටියා. වූහුවන් පුටුවක වාඩි වෙලා හිටිය අතරම මීට පෙර සිටි කළු ඇඳුම් ඇඳගත් මිනිසා ඔහුට වාරු වෙලා හිටියා. ඔවුන් නසල අලු ඇඳුමක් ඇඳගත්ත දැවැන්ත ශරීරයක් ඇති. නමුත් බියකරු ශක්ති තරංග නිකුත් කරන තවත් කෙනෙක් හිටියා. යුවේරු මෙතන හිටියානම් ඇය මොහොතකින් ඔහුව හඳුනගන්නවා. ඒ වෙන කෙනෙක් නෙවෙයි තරු පහේ ඩූඩි බලවතෙක් වෙන වූචෙන් නගරයේ නගරාධිපතිවරයා. ඔවුන් පසකින් මූ පවුලේ ප්‍රධානියා සහ මූලය ඇතුළු තවත් කීප දෙනෙක්ම ඉන්නවා. ඔවුන් හැමෝගෙන්ම අඳුරු බියකරු ශක්තියක් නිකුත් වුණා. එයාලගේ ඉදිරියේ දන්වැල් වලින් බැඳලා ඉන්න හුරුපුරුදු රූපයක් තිබුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි ෂෝයන්ගේ ක්ලෝන් එක. නගරාධිපතිතුමනි, ඔබතුමා නැති අතරතුර අපි ෂෝයන්ව අල්ලගෙන ඇවිත් මේ රහස් කාමරේ හිර කරා. දැන් ඔබතුමා ඇවිත්නේ ඉන්නේ. මූරේ කළු ඇඳුම් ඇඳගත් නගරාධිපතියට ගෞරවයෙන් කියනවා. හොඳයි, උඹලා හොඳ වැඩක් කරලා තියෙනවා. එයා කියනවා පහළ ලෝකයේ තිබුණුන්ගේ ජාතියේ ලේශක්තිය එක පාරටම නැති වෙලා තියෙනවා කියලා ආරංචි වුණා. ඒකට තියෙන එකම එක හේතුවයි ඒ උන්ගේ පහළ ලෝකයේ මුළු පරම්පරාවම විනාශ වෙලා. මට ලැබුණු තොරතුරු වලට අනුව ඒ පහළ ලෝකයෙන් එළියට ආපු එකම එක්කෙනා උඹ විතරයි. ඉතින් කියපන් පහළ ලෝකේ හිටපු අපේ සෝල් ක්ලෑන් එක විනාශ වුණේ කොහොමද? හිර කරලා හිටපු ෂෝයන් තරමක් දුර්වලලා හිටියත් මේ වචන අහලා ඇහිබැම අකුලගත්තා. ඉන්පසු ඔවුන් දිහා බලලා වෙන කොහොමද නැති වෙන්නේ? මං තමයි උන් ඔක්කොම මරලා දැම්මේ කියලා ෂෝයන් සංසුන්ව කියනවා. ඒක ඉතා සරල ප්‍රකාශයක් මෙන් පෙනුනත් වූහුවන් පිටුපස් සිටි කළු ඇඳුම් ඇඳගත්තු සහ අඳුරු ශක්තියෙන් වට වී සිටි අය තිගැස්සී යනවා. ඔවුන් ෂෝයන් දෙස බැලුවේ ඔහුව අමුවෙන් කන්න වගේ. තිරිසන් කොල්ලා, උඹ අපේ සෝල් ක්ලෑන් එකේ සැලසුම් විනාශ කරලා පහළ ලෝකයේ තිබ්බ ශක්තියත් කපලා දැම්මා. කළු ඇඳුම් ඇඳගත්ත මිනිසා ආදේශයෙන් කියනවා. ඔවුන්ගේ සෝල් ක්ලෑන් එකද ඩූජී මහද්දීපෙන් ඩූඩී මහද්දීපයට පැමිණි අය වුණු අතර මෙහි යාලගේ දරුවද හිටියා. උන්ගේ ලේවල ශුද්ධත්වයේ පහළ ලෝකයේ අයතරම් උසස් වුණේ නැහැ. වඩාත්ම වැදගත් දේ ඌයේ පහළ ලෝකයේ ජනතාවගේ පූර්ණ විශ්වාසය මත ලබා ගන්නා ශක්තියයි. ඒ කියන්නේ power of faith. දැන් එම විශ්වාසයේ බලය නැති වෙලා ඒ නිසා ඩූඩී මහද්දීපයේ සිටින සෝල් ක්ලෑන් එකේ ඉදිරි ගමන සහ ශක්තිය වර්ධනය වීම අතිශයින්ම මන්දගාමී වෙලා තිබුණා. මේ හැම දෙයකටම හේතුව වෙලා තියෙන්නේ ඩූජී මහද්දීපයේ ඉන්න සෝල් ක්ලෑන් එකේ අයගේ බලය නැති වෙලා යාම. උඹට නම් හෙන ගහනවා විශ්වාසයේ බලයෙන් නැති වුණු දා ඉඳන් අපේ ක්ලෑන් එකේ ලොක්කෝ ඉන්නේ මාරම තරහෙන්. අපි මේකට වග කියන්න ඕනේ එකව හොයාගත්තේ නැත්නම් අපේ සැලසුම් ආයෙත් කල් දාන්න වෙනවා. කළු ඇඳුම් ඇඳගත් මිනිසා ෂෝයන් දිහා භයානක විදිහට බැලුවා. වසර ගණනාවක් තිස්සේ සැලසුම් කර මහා වැඩපිළිවෙල පහළ ලෝකයෙන් ආපු මේ කොල්ල නිසා නතර කිරීමට සිදුවීම එයාලට දරා ගන්න බැරි වුණා. සෝල් ඩීගන්, කරුණාකර සංසුන් වෙන්න. විශ්වාසයේ බලයෙන් නැති වුණාට ඒක ආයෙත් හොයාගන්න පුළුවන්. හැබැයි මට තියෙන ප්‍රශ්නය ඩීගන් කියන විදිහට පහළ ලෝකේ කාටවත් ඩූඩි තත්වයට එන්න බැරි නම් මේ කොල්ල කොහොමද මෙහෙට ආවේ? කළු ඇඳුම් ඇඳගත් නගරාධිපතිවරයා ෂෝයන් දිහා කුතුහලයෙන් බැලුවා. යකඩ දන්වැල් වලින් බැඳ සිටි ෂෝයන්ට තේරුණේ ඒ දන්වැල් වලින් ෂෝයන්ගේ ජීව ශක්තිය ටිකෙන් ටික උරා ගන්නවා කියලා. මෙම සොයා ගැනීම නිසා ෂෝයන් වඩාත් සැලකිලිමත් වුණා. එමෙන්ම මෙයාලා මේ කියන විශ්වාසයේ බලය සහ සැලසුම කියන්නේ මොකක්ද කියලා ෂෝයන්ට ලොකු සැකයක් ඇති වුණා. නොහැකි දෙයක් නැහැ. ඔහු තම සිතේ වූ කුතුහලය මර්ධනය කර ගනිමින් මෙහෙම කියනවා. මූල තමයි මෙහෙම කියන්නේ. Tamanගේ කට තාමත් තදයි වගේ. ඒකට කමක් නැහැ. tamun මැරුණට පස්සේ ඔක්කොම විසඳෙයි. මූල කියන්නේ අතිශයින් අපුරු කෙනෙක්. ඔහු යුවේරු කෙරෙහි සාධාරණ ආශාවකින් පසුවුණු අතරම අනාගත සැලසුම් සඳහා ක්‍රෙසන් මූන් ග්‍රීන් ෆෘට් පළතුර පැහැර ගැනීමට උත්සාහ කළේ මෙයා. දැන් ෂෝයන් සහ යුවේරු අතර ඇති සමීප සම්බන්ධය නිසා ඔහු දැන් හිටියේ ගොඩක් ඊර්ෂ්‍යාවෙන් වගේම කෝපයෙන්. කෝ අර පළතුර? කළු ඇඳුම් ඇඳගත්ත මිනිස්සයා අහනවා. ඒක උසස් ඖෂධයක් මෙන්ම අනාගතයේදී ෆේරිමෝන් මර්ධනය කිරීමට තිබූ ප්‍රධාන මෙවලමලු. මං ඒක කෑවා, ෂෝයන් සංසුන්ව කියනවා. යකෝ! කළු ඇඳුම් ඇඳගත්ත මිනිසා ෂෝයන්ගේ සිරුර පරීක්ෂා කරලා බලලා පළතුරේ පිරිසිදු ශක්තිය එයාගේ ඇඟ ඇතුලේ තියෙනවා කියලා දැනගෙන ඒක නැවත ලබා ගන්නේ කොහොමද කියලා සිතන්න පටන් ගත්තා. පහළ ලෝකයේ බලය නැතිවීම ගැන ලොක්කන් සිටියේ දැඩි කෝපයකින්. දැන් මේ ඖෂධයක් නැති වුණොත් ආපහු ගෝත්‍රයට ගියාම එයාට හම්බෙන දඬුවම් එයාට මැවිලා පේන්න ගත්තා. අනේ මන්දා, මොකටද මූ එක කතා කර කර ඉන්නේ? මුව මරලා දාලා මුගේ ආත්මය යක්ෂයෙක් බවට පත් කරමු. මුවේ පළතුර කෑවා නම් මුගේ ලේවලිනුත් ඒ වැඩේ කරගන්න පුළුවන් වෙයි. වුහුවන් පොඩ්ඩක් කෝපයෙන් කියනවා.
කදුපන්තියට ගිහින් ෂෝයන් මරලා දාලා එයාගේ වාසනාව පැහැර ගැනීමට ගියත් ඒක අසාර්ථක වෙලා එයාටත් බරපතල හානි සිදු වුණු නිසා වූහුවන් හිටියේ ෂෝයන් කෙරෙහි දැඩි වෛරයකින්. මේ කතාබහෙන් ෂෝයන් කරුණු කිහිපයක් තේරුම් ගත්තා. සෝලමන් වූචෙන් සෝල් ක්ලෑන් එක සහ පිටස්තර යක්ෂ ගෝත්‍රකෙන් අතර කුමන්ත්‍රණකාරී ගනුදෙනුවක් තියෙනවා කියලා එයාට තේරුණා. දන්වැල් වලින් බැඳලා හිටපු ෂෝයන් තම අරගලෙන් අතර කරපු අතරම එයාගේ සිත තුළ අතිශය සුන්දර පියුම් බීජ කිහිපයක් සෙමින් කැරගෙන පටන් ගත්තා. හහා මෙච්චර බය නැති කොල්ලෙක් මන් දැක්කේ ගොඩ කාලෙකට පස්සේ. උඹේ ඇඟේ තියෙන ගිනි දැල්වල වෙනස්කම මට දැනෙනවා. උඹ මැරුණට පස්සේ ඒ ඔක්කොම අපේ කළු ඇඳුම් බැඳගත් නගරාධිපතිවරයා සිනාසෙමින් කියනවා. අතෑරලා දාපන් මෝ ඉක්මනට ඉවරයක් කරමු. කළු ඇඳුම් බැඳගත් මිනිස්සයා කියනවා. හරි කාමරේ හිටි හැවෝම එකට එකඟ වෙනවා. එහෙනම් මං උඹව අපායට යවන්නම්. ආයෙත් කවදාවත් අපේ සෝල් ක්ලෑන් එකට අතනම් තියන්න එපා. මැරියන් එහෙනම් කළු ඇඳුම් බැඳගත් නගරාධිපතිවරයන් අපුරු ලෙස සිනාසෙමින් තද කළු පැහැති සටන්කාමී ශක්තිය තම අත්ලට එකතු කරගෙන ෂෝයන්ගේ පැත්තට වේගයෙන් පියවර තබනවා. එහෙනම් අපි ඔක්කොම එකට මැරෙමු. එයාලා ඉදිරියේ හිටපු ෂෝයන් අමුතු විදියට hina වුණා. ඊළඟ මොහොතේ භයානක ගිනිදැල් පුපුරලා යනවා. යකඩ දන්වැල් වලටවත් ඒ බලයෙන් බේරෙන්න බැරි වෙනවා. එම කුඩා රහස් කාමරයේ සුර අතිශය සුන්දර පියුම් බීජ දුසිමකට වඩා මතුණු අතරම සැමගේ සිත් තුළ මරණයේ භීතිය පැතිරලා යනවා. යකෝ මේ කොල්ලා තමන්වම පුපුර ගන්නයි හදන්නේ. බියකරු කෑගැසීමක් මුළු කාමරය පුරාම පැතිරලා යනවා. මේක නම් නරකයි. අලු ඇඳුම් ඇඳගත් නගරාධිපතිවරයා සහ කළු ඇඳුම් ඇඳගත් මිනිසා එකවර කෑ ගහනවා. ඔවුන්ගේ දැවැන්ත සටන්කාමී ශක්තිය වහාම පිටතට නිකුත් කරමින් ෂෝයන්ගේ භයානක ගිනි බලය වැළැක්වීමට යාලා උත්සාහ කරා. දැවැන්ත කළු සහ රිදී පැහැති සටන් ශක්තියින් ෂෝයන්ගේ පැත්තට ඇදිලා ආවා. ෂෝයන්ට බේරීමට කිසිදු අදහසක් තිබුණේ නැහැ. ගිනි ශක්තිය දැල්ලෙද්දිම ඔහු සිරුරේ බලය උපරිමයටම නංවගෙන පසුව පුපුරලා යනවා. ෂෝයන්ගේ සිත තුළ තිබූ පියුම් බීජ මීට පෙර අශ්වයාට පහර දුන් විනාශයේ පියුම් මල තරම් ප්‍රබල නොවුනත් මෙහි තිබූ බලයද සුළු කොට තකන්න බෑ. මොකද කිව්වොත් මූරේ පවුල සෝල් ඩීකන් සහ වූජෙන් නගරේ ප්‍රධානීන් බොහොමයක් හිටියේ මේ කුඩා කාමරය ඇතුලේ. මේ තරම් විශාල ශක්තියක් ඇති නෙළුමක් මේ තරම් කුඩා කාමරයක පිපිරිලා ගියොත් එයාලා මිය ගියේ නැතත් එයාලා හැමෝටම ගොඩක් තුවාල වෙනවා. වූචෙන් නගරාධිපති මූරේ සහ කළු ඇඳුම් ඇඳගත් මිනිසා වහාම තම සටන් ශක්තියෙන් ආරක්ෂිත ආවරණයක් හදාගෙන ෂෝයන්ගේ සිරුරෙන් මතෝ ගිනිදැල් කැපීමට උත්සාහ කරනවා. අයින් වෙල්ලා නගරාධිපති කෑ ගහනවා. සෝල් ඩීගන්ට හිතාගන්න බැරි දෙයක් වුණා. තමන්ගේ ආත්ම සංකලන වලින් බැඳ සිටි ෂෝයන් මෙතරම් භයානක ගිනි බීජ නිර්මාණය කරේ කොහොමද කියලා යට හිතාගන්න බැරුවයි හිටියේ. සෝල් ලැවට එකක්ද? මූරේ හදිස්සියම ෂෝයන්ගේ යම් වෙනසක් දැකලා කෑ ගහනවා. හැබැයි යාලට සිදු වුණේ ගිනි ශක්තියෙන් ආරක්ෂා වෙන්න පමණයි. කළු ඇඳුම් ඇඳගත් මිනිසාට තේරුම් ගැනීමට නොහැකි වුණේ ඔවුන් ඉදිරියේ සිටියේ සැබෑ ෂෝයන් නෙවෙයි එයාගේ ආත්ම බලයෙන් සෑදුව ක්ලෝන් එකක් කියලා. මෙතන සිටි කාගේවත් ආත්ම බලය ෂෝයන්ට වඩා වැඩි නොවුණු නිසා එයාලට ඒක හඳුනගන්න බැරි වුණා. තවද මෙම භයානක ගිනි බීජ මූ පවුලේ වැඩිහිටියන් තිදෙනා විසින් ඔහුව සිර කිරීමට පෙරම ෂෝයන් විසින් හදලා තිබුණේවා. මේක ෂෝයන් විසින් වූචෙන් නගරේ සහ මූ පවුලට දුන් විශාල තෑග්ගක්. ෂෝයන්ගේ අමුතු සිනහව විනාශ වී ගිය අතර ඔහුගේ මුළු සිරුරම වීදුරුවක් වගේ කුඩු වෙන්න පටන් ගත්තා. ෂෝයන්ගේ ආත්ම නියෝජිතයා පුපුරා ගිය අතරම ඒකේ ප්‍රහාරයෙන් වැඩි කොටසක් නගරාධිපති මූරේ සහ සෝල් ඩීකන් විසින් වළක්වා ගත්තා. නමුත් ඔවුන්ට සහනයක් ලැබීමට පෙර නැවතත් මරණයේ භීතිය සැමගේ සිත් තුළ මතුවුණා. ෂෝයන් පුපුරලාගේ ස්ථානයේ අතිශය සුන්දර පියුම් බීජ දුසිම් ගණනක් මතුණු අතරම මුළු අවකාශයම වෙවුලන්න පටන් ගත්තා. බියකරු ගිනි පියුම් බීජ එක පිටක පුපුරලා යනවා. බෝම්බ වලක් පත්තු වෙනවා වගේ කුඩා රහස් කාමරය භයානක ශක්තියකින් පිරලා ගිය අතරම භූම් කියන හඬත් එක්කම මුළු රහස් කාමරයම කුඩු බට්ටම් වෙලා යනවා. වූජෙන් නගරයේ අහස උසට ගිනි ජාලාවන් මතුවෙනවා. එම විශාල ගිනි පිපිරීමේ බලය නිසා වූජෙන් නගරය කිලෝමීටර් දහස් ගණනක් පුරා පොළොව පිලිස්සුණු සුවඳින් පිරලා යනවා. කඳුපන්තියේ හිටපු සැබෑ ෂෝයන් ඈත වූජෙන් නගරයෙන් නැගෙන අතිවිශාල ගිනි ජාලා දැක්කහම එයාගේ මුවකට දේශසාගත සිනහාවක් ආව අතරම එයාගේ කටින් ලේ පාරකුත් විසි වුණා. මොකද කිව්වොත් ෂෝයන් අර වෙලාවේ එයාගේ ක්ලෝන් එක විනාශ කරගත්ත නිසා ෂෝයන්ගේ සැබෑ සිරුරටත් පොඩ්ඩක් ඩැමේජ් වුණා. කටින් ලේ පිස දමමින් ෂෝයන් සිනාසුණා. වූජෙන් නගරයේ උන් තමාට නීති පනවා තමාට දඩුවම් කිරීමට හැදුව අතර දැන් මේ දුන් තෑග්ග උන්ට හොඳ පාඩමක් වුණා. කොහොම වෙතත් ෂෝයන්ගේ මූණ තරමක් අඳුරුණා. මොකද කිව්වොත් මූ පවුලේ අය විසින් අල්ලාගත් ආත්ම නියෝජිතයා පුපුරා ගියපු නිසා ෂෝයන්ගේ සැබෑ ආත්මයටද පොඩි හානියක් සිදු වුණු නිසා යුඑරෝ සහ පිරිස මේකත් දකිනවා. යුඑරෝ සහ පිරිස මීට කලින් කඳුපන්තියේ පිපිරීම සිදු වූ ස්ථානයට පැමිණිය ෂෝයන්ව හොයාගන්න බැරි වුණා. ඒ නිසා ඔවුන් වූචෙන් නගරයේ දෙසින් නැගෙනහිර අහස දෙසට ගිනි ධාරාවන් විහිදෙන හැටි බලන් හිටියා. එහි තිබූ ගිනි ශක්තිය යාලට ඉතා හුරු පුරුදු එකක් වුණා.
මේ ශක්තිය මේක ෂොයන්ගේ යුවරු වහාම එම ගිනි බලය හඳුනාගත්තා. ඇය ෂොයන් සමග නගරයෙන් නටබුන් අතරට ගියපු නිසා එයාගේ ගිනි බලය ගැන හොඳටම දැනගෙන හිටියා. ෂොයන් මේගොල්ල ඇත්තටම වූජෙන් නගරයට මාර තෑග්ගක්නේ දීලා තියෙන්නේ. තුන්වන වැඩහිටියා ඈතින් නැගෙන ගිනි ධාරාව දිහා බලමින් කිව්වා. ඔවුන් තිදෙනා සැතපොන් 100 ගණනක් ඈතින් සිටියත් එම ගිනි ධාරාවේ තිබූ අධික රස්නිය සහ විනාශකාරී බලය එයාලට තදින් දැනුණා. එහෙමනම් පිපිරීම සිදු වූ වූජෙන් නගරයේ තත්ත්වය ගැන කතා කරන්නේ මොකටද? අම්මට සිරි මේගොල්ලනම් සුපිරි වැඩකාරයෙක්. බයිසුද්ද සිනාසෙමින් කියනවා. සැතපුම් 100ක සීමාවේ ඇතින් නගර 7 අතරින් වූජෙන් නගරය කියන්නේ ප්‍රබලම නගරයක්. උන්ට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. ඒකට හේතුව වූජෙන් නගරයේ නගරාධිපති තරු පහේ ඩෝඩි බලවතෙක් වුණ නිසා. නමුත් යූපවුල වූජෙන් නගරයට බය වුණේ නැහැ. මීට පෙර යුවේයුගේ අසනීපය නිසා එයාලා නිහඬව හිටියත් දැන් එයා සම්පූර්ණයෙන්ම සුව වෙලා සිටින නිසා වූජෙන් නගරයට මුහුණ දීමේ හැකියාව එයාලට තිබුණා. ඇල්කමිස් සංගමය ගැන කතා කරොත් වූජෙන් නගරයේ පවා සංගමයට එරෙහිව පියවර ගැනීමට ධෛර්යයක් තියාගත්තේ නැහැ. මොකද කිව්වොත් ඇල්කමිස්ලා කියන්නේ සටන් කිරීමට වඩාත් දක්ෂ පිරිසක් නිසා. මේගොල්ලෝ නම් ඇත්තටම චුට්ටක්වත් බය නැති එකෙක්. බායිරුවෝද සෙමින් කියනවා. ඒක හොඳයි වූජෙන් නගරේ සද්ද ටිකක් අඩුවේ. උන්ගේ වැඩත් දැන් කොහොමත් ටිකක් වැඩි. බායිසුත් කියනවා. හැබැයි ෂොයන් ලොකු ප්‍රශ්නයක් දාගත්තා. දැන් වූජෙන් නගරේ එක්ක මරණීය වෛරයක් එයාලට තියෙනවා. බායිරුව පැකිලෙමින් කිව්වා. තව දවස් කිහිපයකින් ෂුවන් සැන්ටියන් එකේ නියෝජිතයා එනවා නේද? අනික මේ පිපිරීමේ හැටියට වූජෙන් නගරයට ලොකු හානියක් වෙලා ඇති. ළඟදී එකපාරටම ෂොයන් පස්සේ පන්නන්න යාලට ශක්තියක් තියෙන එකක් නැහැ. බයිසෝ කියනවා. භයානක ශක්ති තරංග සෙමෙන් සංසුන් වූ නමුත් මේ වන විට වූජෙන් නගරය හඳුනා ගන්න බැරි තරම් විනාශ වෙලා තිබුණා. අතීතයේ තිබූ වූජෙන් නගරයේ විශාල ගොඩනැගිලි වලින් වැඩි කොටසක් මේ පිපිරීමෙන් පස්සේ විනාශ වුණා. මූලගේ එක අතක් ගින්නට පිලිස්සී ගැලවිලා ගියා. වුහුවන්ගේ තුවාල තවමත් සුව නොවී තිබුණු අතර මෙම පිපිරීම නිසා ඔවුන්ගේ තත්ත්වය තවත් බරපතල වුණා. සෝල්ඩීගන් මූරේ සහ වූජෙන් නගරාධිපති යන සියලු දෙනාට විවිධ මට්ටමේ බරපතල තුවාල සිදු වුණා. තරු 4 සහ තරු 5 ඩෝඩි බලවතුන්ට පවා හානි කිරීමට තරම් මෙම ගිනිපියුම් බීජවල බලය ප්‍රබල වුණා. අහසට ඉහළින් එක් රූපයක් ඈත දෙස වෛරයෙන් බලමින් වචනෙන් වචනය පිට කරා. ෂොයන් කියන කුඩා තිරිසනා මගේ පුතාව මරපු පලිය මං කොහොම හරි ගන්නවමයි. එහෙනම් යාළුවනේ අදට එපිසෝඩ් එක මෙතනින් නතර කරනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් ඉක්මනට හම්බෙමු. වීඩියෝ එක ටිකක් පරක් වුණා. ඒකට සොරි වෙන්න ඕනි. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.